සුබ දවසක්. සරලවම කිව්වොතින් අද ලොකු දේවල් කියන්නේ නෑ. පොඩි දෙයක් කියනවා. ඒ පොඩි දේ අද ඔයාට තේරුම් ගන්න පුළුවන් වුණොතින් අදින් පස්සේ සල්ලි හොයන එක එච්චර අමාරු දෙයක් වෙන්න නැති වේවි. ඒ නිසා අද ඔයා මුලින්ම එන්න ඕන Google එකට. දෙවෙනියට ඔයා එන්න ඕන YouTube එකට. තුන්වෙනියට ඔයා එන්න ඕන Facebook එකට. Google එකට ඇවිල්ලා ලොකු දේවල් කරන්න එපා. Google එකට මාසෙට කී දෙනෙක් එනවද කියන දේ ඔයා බලන්න. මේ වෙද්දින් Google එකට බිලියන 85ක් එනවා මාසෙට search volume එක. YouTube එකට ඇවිල්ලා YouTube එකට කී දෙනෙක් එනවද කියන දේ බැලුවට පස්සේ බිලියන 29ක search volume එකක් තියෙනවා. ඒ වගේම Facebook එකට ඇවිල්ලා බැලුවොතින් Facebook එකට බිලියන 11.7ක search volume එකක් මාසෙට තියෙනවා. මෙන්න මේ සිටුේෂන් එකේ. එතකොට Google එක තමයි ඉස්සරහම ඉන්නේ. මට හිතන දේවල් නෙමෙයි මම කියන්නේ මේ data එක. බිලියන 85යි Google එකට, YouTube එකට බිලියන 29යි, Facebook එකට බිලියන 11යි. ඔය වගේ process එකක් තමයි මෙන්න මේ datas එක්කන් අපිට ගන්න පුළුවන්. ඒ data එක්කන් අපිට ඔය process එක ගන්න පුළුවන් නම් ඔයා මුලින්ම එන්න ඕන අද Facebook එකට. Facebook එකට ඇවිල්ලා මං ඔයාට කියනවා Facebook pages 4ක් මුලින්ම open කරගන්න කියලා. පළවෙනි Facebook page එක විදිහට මෙන්න මේ Facebook page එක ඔයා open කරගන්න ඕන. ඒ වගේම දෙවෙනි Facebook page එක විදිහට මෙන්න මේ Facebook page එක ඔයා open කරගන්න ඕන. තුන්වෙනි Facebook page එක විදිහට ඔයා මෙන්න මේ Facebook page එක open කරගන්න ඕන. හතරවෙනි එක විදිහට මේ Facebook page එක ඔයා open කරගන්න ඕන. දැන් ඔයා Facebook pages 4ක් open කරගත්තා. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. Facebook pages 4ක් open කරගත්තා වගේම පළවෙනි Facebook page එකට ඇවිල්ලා page එකේ reel section එකට යන්න. reel section එක වගේම Facebook page එකක් විදිහට මිලියනයකට ආසන්න ප්‍රමාණය followersලා ඉන්නවා. මෙයාගේ reel section එකට ගිහිල්ලා ඔයා මොනවාද කරන්න කියන දේ අද බලන්න ඕන. ඒ වගේම තමයි දෙවෙනි Facebook page එකට ආවට පස්සේ දෙවෙනි Facebook page එකේ reel section එකට ගිහිල්ලා මොනවාද කරන්න කියන දේ ඔයා බලන්න ඕන. සුපුරුදු පරිදි තුන්වෙනි එකටත් එන්න. තුන්වෙනි එකට ගිහිල්ලා බලන්න මොනවාද කරන්නේ reel section එකේ right. ඔයා බලන්න ඕන reel section එකේ. ඊට පස්සේ හතරවෙනි එකට ඇවිල්ලා හතරවෙනි එකේ reel section එකේ බලන්න මොනවාද කරන්න කියන දේ. හතරවෙනි Facebook page එකට ඇවිල්ලා මෙන්න මේ reel section එක වගේම මෙයාගේ about section එක බැලුවොත් එයාගේ YouTube channel එකත් මේ විදිහට හොයාගන්න පුළුවන්. ඒ YouTube channel එකටත් ඕනේ නම් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙයා Facebook එකට content create කරනවා වගේම YouTube එකට content create කරනවා දෙකේම එක වගේම followersලා set එකක් හැදිලා තියෙනවා. ඔය වගේ සිටුේෂන් එකක් තමයි මෙන්න මේ Facebook pages 4 තියෙන්නේ. ඊට පස්සේ ඔයා එන්න ඕන YouTube එකට. YouTube එකට ඇවිල්ලා ඔයා channel දෙකක් හොයාගන්න ඕන මුලින්ම. පළවෙනි channel එක විදියට මෙන්න මේ channel එකට ඔයා එන්න ඕන. මේ channel එක ඔයා හොයාගන්න. ඊට පස්සේ දෙවෙනි channel එක විදියට මෙන්න මේ channel එක ඔයා හොයාගන්න. එතකොට channels දෙකයි. ඒ වගේම තමයි ඔයා YouTube එකට ඇවිල්ලා hashtag එකක් මෙන්න මේ keyword දෙක search කරන්න ඕන. පළවෙනි keyword එක තමයි street food hashtag එකත් එක්කන් search කරන්න. දෙවෙනි keyword එක තමයි craft. ඔන්න ඔය විදිහට ඔයා search කරන්නේ. දැන් ඔයාට YouTube එක ඇතුලේ search result 4ක් තියෙනවා mainly. ඒ වගේම තමයි Facebook එක ඇතුලේ search result එහෙම නැත්නම් pages 4ක් තියෙනවා. මෙන්න මේ දිහා හරියට ඔයා බැලුවොත් මම හැමදාම කියනවනේ සක්සස් වෙන්න ඕනේ නම් අපි මෙන්න මේ ට්‍රැෆික් එක කියන දේ අපි ළඟ තියෙන්න ඕන. එහෙම නැත්නම් මෙයාලා සක්සස් වෙලා තියෙන්නේ මෙන්න මේ ට්‍රැෆික් එක. එතකොට මෙන්න මේ ට්‍රැෆික් එක අපිට ගන්න ඕනේ නම් YouTube එක ඇතුලේ අපිට සක්සස් වෙන්න ඕනේ නම් අපේ YouTube channel එක ඇතුලේ subscribersලා views තියෙන්න ඕන. ඒ වගේම තමයි Facebook එක ඇතුලේ සක්සස් වෙන්න ඕනේ නම් Facebook එක ඇතුලේ content වලට followersලා views අපිට තියෙන්න ඕන. ඒ වගේම තමයි Google එක ඇතුලේ සක්සස් වෙන්න ඕනේ නම් අපේ blog එකට traffic portion එක තියෙන්න ඕන. ඒ situation එක මම හැමදාම කියන දෙයක් තමයි සක්සස් වෙන්න ඕනේ නම් තමන්ගේ කියන content create කරන්න ඕන. තමන්ගේ කියන content create කරන process එක ලොකු අමාරුවක් නෑ කියන්න තමයි මම ඔයාට මේ Facebook pages 4 ඒ වගේම තමයි මෙන්න මේ විදිහට YouTube එකේ මේ විදිහට keyword ටික මම search කරේ. ඒ වගේම මම ඔයාට කිව්වා යන්න ගිහිල්ලා බලන්න. ඇයි?
content creation. ඒ කියන්නේ තමන්ගේ content එකක් create කරන්න එච්චර අමාරුයි කියලා ගොඩක් කට්ටිය නහයෙන් අඩද්දින් මේ කට්ටිය මේ කරන දේවල් අමාරුද කියන දේ ඔයා ගිහිල්ලා බලන්න. ඔයා ගිහිල්ලා බැලුවට පස්සේ ඔයාට තේරෙයි ඔයාගේ thinking pattern එකේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. content create කරන්න ඕන වෙන්නේ creative mindset එකක් විතරයි. එතකොට මේ වෙද්දින් ඔයා තාමත් ඔයාගේ content create කරන්න පටන් ගත්තේ නැත්නම් මේ online business එකක් ඇතුලේ success වෙන්න බෑයි කියන දේ මම හැමදාම කියලා තියෙනවා. own content create කරන්න ඕන. own content create කරන්න යද්දී ඔයාට හොඳ idea එකක් ගන්න පුළුවන් Facebook pages 4ක් තමයි මම කිව්වේ. ඒ වගේම තමයි content creation process එක ඇතුලේ තවත් ඔයාට මෙන්න මේ විදිහේ ලේසි content එකක් ඔයා ඇවිල්ලා බලන්න content එක ලේසි. හැබැයි views ප්‍රමාණය මිලියන ගණන් වල views ප්‍රමාණයක් generate වෙනවා මාසෙට. views කියන්නේම අපිට success වෙන්න තියෙන potential එක ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ වගේ දේවල් එහෙම නැත්නම් straight put කියන්නේ මේ වෙද්දින් trendingම concept එක. මේ වෙද්දින් සමහර විට ඔයා ලංකාවේ ඇති සමහර විට ලංකාවෙන් එළියේ ඇති ලංකාවෙන් එළියේ ඉන්න කට්ටියන්ට තියෙන ලොකු opportunity එකක්. ඔයා මොනවත් කරන්න ඕනේ නෑනේ. ඔයාට ඕන වෙන්නේ වෙන කට්ටිය කරන වීඩියෝස් ටික අරගෙන YouTube එකට ගේන එක නේද? ගිහිල්ලා බලන්න straight put කියන මෙන්න මේ concept එක ඇතුලේ මාරම views ප්‍රමාණයක් ඒ වගේ තියෙන channel වලට ඇවිල්ලා තියෙනවා ලොකු subscribers ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාට බැයිද මේ වැඩේ කරන්න? ඔයා ගිහිල්ලා බලන්න right? ඒ වගේම තමයි crafting කියන concept එක අපි search කළොත් crafting කියන concept එක ඇතුලේ crafting අපිට create කරන්න පුළුවන් නම් ලොකු දේවල් නැතුව ලොකු audience එකක් capture කරන්න පුළුවන්. success වෙන්න ඕනේ නම් own content create කරන්න ඕන. own content create කරනවා නම් මම කිව්වා මෙතන concept 7ක් කිව්වා. මෙන්න මේ concept 7 ඔයාට පුළුවන් use කරන්න. මේ concept 7 ඇතුලේ තාමත් ඔයා content create කරන්න පටන් ගත්තේ නැත්නම් social media ඇතුලේ success වෙන්න ඕනේ නම් මෙන්න මේ concept ඇතුලේ වැඩ කරහල්ලා own content create කරන ඕනම කෙනෙකුට මෙන්න මේ online business ඇතුලේ success වෙන්න මාරම ලේසි. success වෙන්න මාරම ලේසි නම් මම හිතනවා අදින් පස්සේ මේ වගේ idea එකක් අරගෙන හරි ඔයා තාමත් own content create කරන්න පටන් ගත්තේ නැත්නම් social media වලට අදින් පස්සේ හරි social media වලට own content create කරයි. මොකද social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. social media ඇතුලේ සල්ලි හොයන්න යද්දී හැමදාම මම කියන්නේ මගේ පළවෙනි recommendation එක තමන්ගේ YouTube channel එක. අනිවාර්යෙන් YouTube channel එකක් කරන්න ඕන online business එකක් කරන්න ආව නම්. ඊට පස්සේ මම දෙවෙනියට recommend කරනවා blog එකක් අනිවාර්යෙන් කරන්න ඕන. මොකද Google එකේ තමයි ලොකුම traffic එක තියෙන්නේ. ඒ traffic එක ගන්න නම් අපේ blog එක අපි කරලා තියෙන්න ඕන. blog එක කරනවත් එක්කම ඊළඟට මම recommend කරනවා තමන්ගේ selling process එකට යන්න ඕන. selling concept අතර dropshipping, Amazon, KDP, Alibaba import process එක මම කතා කරලා තියෙනවා. selling කරන්න ඕන. ඒ වගේම තමයි ඊළඟ step එකේදී social media stable කළ යුතුමයි. social media ගත්තට පස්සේ අද මම social media networks දෙකයි පෙන්නුවේ. එකක් YouTube එක, එකක් Facebook එක. ඊට අමතරව Instagram, Pinterest තවත් social media available. social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් process එක දන්නවා නම් process එක දන්නේ නැත්නම් තමයි මම කියලා දීලා තියෙන්නේ. ඒ වගේම social media stable කරනවත් එක්කම freelancing වලට එන්න ඕන. ඒ වගේම මේ ස්ටෙප් එකේදී 5 අප්වර්ක් වල අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකට එද්දිනොත් ස්කිල් නැත්තම් මම හැමදාම කිව්වා ස්කිල් ඩෙවලොප් කරගන්න. ස්කිල් අතරට Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් පුතේ හදලා තියෙන්නේ. මේ ස්කිල් හැමදාම ඕන වෙන ස්කිල්. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාර්ට්යක් NFT හරහා සල්ලි හොයන විදිහත් මම කතා කරලා තියෙනවා. සරලවම කිව්වොතින් ඔයා මේ දේවල් මේ වෙද්දිනුත් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඕනම කෙනෙකුට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ මාස්ටර් කෝසස් වලට අද පුළුවන් Black Friday offer එකටම join වෙන්න. ඩිස්කවුන්ට් link එකෙන් යන්න. මේ මාස්ටර් කෝසස් වලට join වෙද්දී ඔයාලට හම්බ වෙනවා lifetime access. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා 100% guarantee එකක්. 100% මම guarantee කරනවා මේ master course එකක් learn කරලා මේ field එකට ඔයා આવොතින් ඔයා එන field එක ඇතුලේ අනිවාර්යයෙන් මම සල්ලි හොයන තැනට ගේනවා. ඒ දෙත් එකක් මම හිතන්නේ මේක තමයි හොඳම place එක. ඔයාගේ online business එක අදින් පස්සේ start කරන්න. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම්
කරලා හිර වෙලා ඉන්නවා නම් ඕනම කෙනෙකුට පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අවයිලබල් ඕන දවසක බුක් කරන්න මම ඔයාගේ ප්ලෑන් එක හදලා දෙන්නම්. ඒ ප්ලෑන් එකට වැඩ කරන්න ෆේල් වෙන්න තැනක් නැති වේවි. ඒ ඔපචුනිටිස් ගන්න. මේවට ඇක්සස් කරන ලින්ක් එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් මීට වැඩි කියන්න ඕනේ නෑ මං හිතන්නේ. සක්සස් වෙන්න ඕනේ නම් තේරුම් ගන්න ලොකු දේවල් නෙමෙයි කරන්න ඕන. අපේ ක්‍රියේටිව්නස් එක විතරයි අපිට ඕන සක්සස් වෙන්න නම්. සක්සස් වෙන්න ඔයාගේ තියෙන ක්‍රියේටිව්නස් එක ඕපන් කරන්න. ඕපන් කරලා අදින් පස්සේ ඕන් කන්ටෙන්ට් සෝෂල් මීඩියා වලට වගේම ස්පෙෂලි බ්ලොග් එක ගැනත් හිතන්න. මොකද බ්ලොග් එක ගැන හිතන්න වෙන්නේ පළවෙනි ට්‍රැෆික් සෝස් එක Google එක නිසා. anyway තමන්ගේ සෝෂල් මීඩියා ඇතුළට ඕන් කන්ටෙන්ට් එකක් එන්න සක්සස් වෙන එක ඔයාලා ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වේවි. මං හිතනවා මං කීව දෙයින් ඔයා දෙයක් ගන්න ඇති. ප්‍රශ්න තිබුණොත් ඕන ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක subscribe කරලා අපිත් එක්කන් set වෙලා ඉන්න. මේ තමයි real online business. එදෙත් එකන් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්.